ආයුබෝවන්. ඔන්න අලුත් දවසකින් ආයෙම අපි හම්බෙලා ආදරණීය විද්‍යාලෝක ස්ටාෆ් ඩේ අවුට් එක. මෙදපාර අපේ ලොකේෂන් එක නිල් දියමංකඩ උඩවලවේ තියෙන ලස්සනම ලොකේෂන් එකක්. සුවිශේෂී ජයග්‍රහණයක්. ඉතින් පළවෙනි වතාවට ඉතින් අපිට හිතෙනවා ඉස්සරහට අපිට ගොඩක් ජයග්‍රහණ ලැබෙයි, ගොඩක් වැඩ වෙයි. මේ අපි තුල මේ තියෙන එකමුතුකම සහයෝගය නිසා ඉතින් භාග්‍යයක් දෙතම සතුටුයි. අපි සමරමු. එතකොට උඹලා ටේප් කරගනින් බං අවුලන්නේ. Smell. Sweet. Smell. Nek kar. Tomar bat. Ready? Head. Stop. ඒක පොඩ්ඩක් දුන්නා. එනට තරගේ දුන්නා. තව අවස්ථාවක් දෙන්න ඕනේ.
Voy a dar mi vida los días de semana. Yo los domingos hacer lo que me da la gana. Te voy a dar mi vida los días de semana. Yo los domingos hacer lo que me da la gana. Los lunes pa' ella, los martes pa' ella, los miércoles pa' ella, los jueves pa' ella, los viernes pa' ella, los sábados pa' ella. Y los domingos, pila botella. Los lunes pa' ella, los martes pa' ella, los miércoles pa' ella, los jueves pa' ella, los viernes pa' ella, los sábados pa' ella. Te voy a dar mi vida los días de semana. Yo los domingos hacer lo que me da la gana. Te voy a dar mi vida los días de semana. Yo los domingos hacer lo que me da la gana. Los lunes pa' ella, los martes pa' ella. හැලෝ මගේ රත්තරන් යාළුවනේ කොහොමද? හොඳින් ඉන්නවද ඔයගොල්ලෝ? උඹලා ටේප් කරගනින් බං අවුලන්නේ. Hopanitana, suen setapila. කෙල්මිරික්කාපුව කෑව මේ වෙන කිරිපැණියෙකුත් තිබ්බනම් කියලා වැඩන්නේ අප්පා. මේ මල් වයසේ නිදි නැති ඇස් පියන් යට අලහැඟුම් පිබිදී උස් පැතුමකට මල් වයසේ නිදි නැති ඇස් පියන් යට අලහැඟුම් පිබිදී උස් පැතුමකට කිරිමල් සිටිවිලි කලදා රත්තරනේ ඔබ සිත තුල රහසේ රොන් සුවඳගෙන මල් පියලි මත පාව යමුලනේ නිදි නැති ඇස් පියන් යට අලහැඟුම් පිබිදී උස් පැතුමකට මල් වයසේ නිදි නැති ඇස් පියන් යට අලහැඟුම් පිබිදී උස් පැතුමකට කිරිමල් සිටිවිලි කලදා රත්තරනේ ඔබ සිත තුල රහසේ රන් සුවඳගෙන මල් පියලි මත පාව යමුලනේ කුටි වලම නෑ පැතුමකට මල් වයසේ නිදි නැති ඇස් පියන් යට අලහැඟුම් මේ පේනෝනේ බඩු ගොඩයි මගේ අතේ ඉතින් සුන්දරම දවසක නිමාව මෙසේ සනිටුහන් වෙනවා. මේ වගේ ලස්සන දවසක් අපිට ලබා දෙන්න කැපවුණු අපේ ආදරණීය විදුහල්පතිතුමන්ට අපේ ආදරණීය ස්තුතිය. ඒ වගේම මතකයන් සුන්දර වෙන්න මේ වගේ සුන්දර ආදරණීය ස්ටාෆ් එකක් ලබන්න මම ආයමත් කියනවා මං හරි වාසනාවන්ත ටීචර් කෙනෙක්. ඉතින් මේ තාක් වෙනකන් වීඩියෝ එක බලපු ඔයාලට ගිහින් එන්නම් ආදරේ.